ඉතින් වෙල්කම් බැක්. ඉතින් අදත් ගෙනල්ලා තියෙනවා සුපිරි COC වීඩියෝ එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං හිතුවා මේකට COC වීඩියෝ දැම්මොත් හොඳයි කියලා. මොකද මං COC නිකන් ප්ලේ කරන ගේම් එකක්. ඇත්තටම සුපිරි ගේම් එකක්. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ COC කියන ගේම් එක. ඔයාලා දන්නද Clash of Clans කියන ගේම් එක? ඉතින් Minecraft නේ හරිද? COC ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මගේ බේස් එකේ තමයි ඉතින් ප්ලේ කරන්නේ. මං අලුත account හැදුවේ නෑ. ඔයාලට ඕනනම් කියනවා අලුත account එක හදලා මුල ඉඳලම නිකන් කියලා දෙන්නම්. මං දන්න දේවල් ටික ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් නේ. ඉතින් අද ගෙනාවේ මගේ බේස් එකේ ඉඳලා මං ඉතින් මේ වහලා තිබ්බේ ඔයාලට පේන නිසා. හරි බොයිස් ඉතින් මේ තියෙන්නේ මගේ clan එක හරිද? clan එක කියන්නේ බේස් එක. ඉතින් ටවුන් වල 10 තමයි පොඩි මේකක් තියෙන්නේ. කලින් මේ account එකක් තිබ්බයි ඊමේල් එක නැති වුණා. ඒ නිසා මේ account එකක් නැති වුණා. දැන් තියෙනවා මේ ටවුන් වල 10 එකක්. මෙයාලට පේන්නේ ටවුන් වල 10 එකක් තියෙන්නේ. මේ ළඟත් තමයි ටවුන් වල 10ට අප්ඩේට් කරේ. ඒක නිකන් මේ රෂ් ගතියක් වගේ පේන නැත්තේ. ගණන් ගන්න එපා මේක රෂ් කරලා නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙතන මේ විදිහට මම නම තියෙනවා just pro underscore කියලා. ඉතින් මං ක්ලෑන් එකක ඉන්නවා. මේක මගේ යාළුවෙක්ගේ ක්ලෑන් එකක්. ඉතින් මම බිල්ඩර්ස්ලා පහම අරන් ඉන්නේ වොයිස් හරිද? තව ජෙම් 1100ක් එහෙම තියෙනවා. ඉතින් මේ පැත්තෙන් තියෙන්නේ මගේ බිල්ඩර් බේස් එක. ඒක නම් ගණන් ගන්න එපා. ඒක නම් වැඩි අප්ඩේට් කරලා නැහැ හරිද? මේ තාම එකේ අප්ඩේට් එන්න දාලා තියෙන හරිද? මම මේ පැත්ත එකත් ගත්තා. මේක ටවුන් වල කියලා 8ටද කොහෙද නෑ 6ට අප්ඩේට් කරපුවම හම්බ වෙනවනේ. මේක අරන් තියෙන්නේ. මේක ඉතින් තාම අප්ඩේට් කරන ගමන් තියෙන්නේ. හරි ඉතින් එහෙනම් මේ අපි යම් මැච් එකකට මම මේ ඔක්කොම බිල්ඩර්ස්ලා වැඩට දාලා තියෙන්නේ. අපිට මැච් එකකට යන්න පුළුවන්. අපි යම් මැච් එකකට මේ රෑන්ක්ඩ් බැටල් තිබ්බා. ඔයාලා දන්න සමහර කට්ටිය COC ගහන. මං ගැහුවා හරිද මේ අඩෝ ඒක වැඩි නෑ බං. මං දෙක හරිද අවුලක් නැහැ. දෙක හරි මගේ මේක බාබීනෙන් 5 බාබීනෙන් 5 වල ඉන්නේ. බලමු ඉතින් බාබීනෙන් 6 වලට යන්න. මම මේ ලෙවල් 72 ඉන්නේ. COC ගහන කට්ටිය පාලේ ID ටික දාන්න යන මම ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගන්නම්. දැන් ටික දෙනයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නේ. මේ කට්ටිය විතරයි ඉන්නේ. හරි එහෙනම් මේ අපි යන් මැච් එකකට මම මේ ඩ්‍රැගන්ස්ලා දාලා තමයි ප්ලේ කරන්නේ. මම පෙක්කලා දාලා ප්ලේ කරනවා. දැන් මේ අර රෑන්ක්ඩ් බැටල් ගහන්න ඕන නිසා ඩ්‍රැගන්ස්ලා දැන් මේ ඩ්‍රැගන්ස්ලා තවුලන්නේ නැහැ. පියා මැච් එකට මේක නම් ගහන්න බැරි විසුද්දා. ඒක වැඩි අප්ඩේට් කරලා තියෙනවා. අපි නිකන් පොඩි එකක් වගේ මේක මේ කොයින්ස් තියෙනවා. මේකට ගෙවුත් කියලා එනවා. මේ ඔයාලට මේකේ සවුන්ඩ් වැඩි දන්නේ මම අඩු කරන්නම් ටික. අඩෝ හොඳ එකක් සෙට් වෙන්නේ නැහැ නේ. මං ගහන්න අපි සුපිරි එකක් බලමු ඉතින්. මේක මේ සල්ලි මදි බං. සල්ලි මේ අර මේවයි මේක නම් ගහන්න බෑ බං. ගහන්න පුළුවන් මේ ෂුවර් එකක් නෑ වැඩි බං. මේක කොයින්ස් නෑනේ. මේක අඩු මේකේ නම් කොයින්ස් එහෙම තියෙනවා බං. ලක්ෂ 8ක් තියෙනවා. මේක යා ඩිෆෙන්ස් එකක් මේවා ඉන්න දාලා තියෙන්නේ. තුර යා ඩිෆෙන්ස් ටික කඩා ගන්න නම් බැරි වෙයි බං. කවන්න. මේ 3කින් කැඩෙන්නේ නැහැ නේ බං. මේ 4කින් කැඩෙන්නේ. එතකොට බෑනේ. තා එක මේක මේ කැඩනවා අඩු නෑ බං. අවුලන්නේ ඩ්‍රැගන්ස්ලා 19ක් ඉන්නවා. දාගම වටේට මෙන්න මේ විදිහට බාවේලි මෙතෙන් දාලා ආචර මෙතනින් දාලා මේ ආචර සුපිරි ඇබිලිටි එකක් තියෙනවා. මේ එයාගේ ඇබිලිටි රන් කරපුවාම මේ ඊතලෙක් එකක් කඩාගෙන යනවා. බාවේලින්ගෙත් මේ පේනවද ඔයාලට? අරු හීල් වෙනවා ඔටෝම. මේ ආචා පොක්කන්නේ
ආචාර්යම බලා ගන්න ෆ්‍රෙන්ඩ්ස්. අදක් ඊතලයක් එකක් ගියා කොහොම කියලාගෙන යනවා. ඒක වැරදිලා දැම්මේ වගේ සීන් එකක් නේ. බාබේරිනොත් මෙයා කරන දැක්කද එයාට අර මේ ඇබිලිටි අරන් තියෙන්නේ මාර. ඇබිලිටි ඔන් කරපුවාම අර වෝල් ටික කැඩෙන මේක අඩෝ ගහන්න බැරි අන පුළුවන් බා. හරි හරි එයා ඩිෆෙන්ස් ඔක්කොම කඩාගත්තනේ. ඉන්ෆෝටාව ටිකයි ඉසි බා. ඩ්‍රැගන්ස්ලා දැන් අඩෝ දෙන්නම ලෝ ඉන්නේ. බාබේරින්ගේ මේ හෙල්ත් එක හීල් වෙන හින්දා අවුලක් නැහැ. ඔයාලට පේනවා ඇති. දැක්ක හීල් වුණා. අඩෝ ඊසි බං. හරි බොයිස් අපි ගැහුවා එක ගැම්මට. මේ ගණන් ගන්න එපා මේ රෂ් කරලා නෙමෙයි තියෙන්නේ. ඒඩි අප්ඩේට් කරගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේඩියා එහෙම අප්ඩේට් කරන්න මේ වෙලා යනවනේ බං. මේ අප්ඩේට් වෙන්න දැම්මම මේ බලහංගු. මේකට දවස් ගාණක් යනවා. එතකොට බෑ බං. හරි මේ අපි යන් තා මැච් එකකට මේඩි එකම දාලා ගහන්න. අර ටවුන් හෝල් ලෙවල් නෑ අබ්බා. මේකට අඩු ගහන්න තිබ්බනම් අර කොයි මිලියන 1යි ගාණක් තියෙනවා. ඒකට ගහන්න බෑව. මේකට නම් ගහන්න බුලා මේක ටවුන් හෝල් 9 අනික බං. උරන්නේ මේකට ගහලා දාන්න. ටවුන් හෝල් ගාන බලන්න නැතුව ගහලා දාන්න ෆ්‍රෙන්ඩ්ස්. මේක නෑ යාඩි වෙනස් 4කට තියෙනවා. අවුලන්නේ. ඩ්‍රැගන්ස්ලා මේ මුල් ටික කඩා ගන්න ඕනේ බං නැත්තම් මේ අන්තිමට වෙලාවම දිනනවා. ඔයාලා COC ප්ලේ කරනවා නම් එහෙම ප්ලේ කරන්න මේ. නැත්තම් මට හින සැරයක් කියලා දින අන්තිමට වෙලාව නැති වෙනවා බං. මම මේ තාම බාබේරියන් එහෙම වැඩි අප්ඩේට් කරලා නැහැ. උන්වත් අප්ඩේට් කරගන්න ඕනේ. ආචාර දැම්ම. අර දෙක කඩාගෙන ගියා ඉවරයි. හරි බං මිහින් ගහනවා දාගෙන. තව ටිකයි තියෙන්නේ. ඒක නම් ඊසි බං. අඩෝ මයි කොයින්ස් ටොප් පිරලා තියෙන්නේ. ලක්ෂ 5යි. අඩෝ ගැම්මක්. ෆ්‍රෙන්ඩ්ස් මම මේ දැනට ගත්ත සීනරි ටික තියලා තියෙන්නේ. සීනරි නෙමෙයි සෝරි. මේ ඩෙකරේෂන් ටික. එච්චර ඩෙකරේෂන් කැරියන්න නැහැ. මේ හම්බුනේ ටික විතරයි බං තියෙන්නේ. අපිට ගන්න බෑ. ඔයාලා දන්නේ නැති අලුතෙන් හීරෝ කෙනෙක් එහෙම ආවම ඩ්‍රැගන් ඩූප්ද කොහෙද මේක මේ ගන්නේ කොහොමද බං? අන්ලොක්. අඩෝ සීනරි මේක හම්බුණා බා අයිටම් එක. අඩෝ ගැම්මක් බං. මම මේ කලින් අරන් තිබ්බේ නෑ. මේ දැන් තමයි ගත්තේ. අඩෝ මේක මෙතනින් ප්ලේස් අඩෝ ඒක යටට එනවනේ. මෙතනින් ප්ලේස් කරමු බයි. අඩෝ ඒ ගැම්මන්නේ. අඩෝ ඒක ගින්දරත් එනවා බා. අඩෝ ඒ ගැම්මක් බා. හරි ඔයාලා IDs අනිවාර්යෙන් දාලා තියෙන මගේ මේක දාලා තියෙන ID එක මෙතනක් තියෙනවා. මේක දාලා තියන්නම් ෆ්‍රෙන්ඩ්ස් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාලා තියන්න. මේ ඔයාලා ඕනම දාන්න මේකක් මම ඇක්සෙප්ට් කරන්න. හරි ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ගෙනාවේ. COC ගහන කට්ටිය ගැම්මට එන්න මේ පැත්තට ඉදින් මේ මට වඩා හොඳ බේස් ඇති. හරිද? ඔයාලා දාගෙන යන්නකෝ මම බලන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගියා. goodbye.